අද වීඩියෝ එක මම පටන් ගන්නේ ඔයාලට තියෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න ගමන්. ගොඩක් අය කමෙන්ට් දාලත් අහනවා, මෙසේජ් වලිනුත් අහනවා කොහොමද මේවට ඇප්ලයි කරන්න කියලා. මම දැන් මේ රැකියාව පුරාපාඩු ගැන කතා කරද්දී අදාළ රැකියාව, එතකොට සුදුසුකම් මොනවද, ක්ලෝසින් ඩේට් එක මොනවද කියලානේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ විදිහට කතා කරලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී වීඩියෝ එකට උඩින් මම දානවා කැප්ෂන් එකක්. ඒ කැප්ෂන් එකේ අදාළ අමාත්‍යාංශය තියෙනවා. අමාත්‍යාංශයට යටින් ලින්ක් එකක් තියෙනවා. එතකොට ඔයාලට ලින්ක් එක ක්ලික් කරාම ලින්ක් එක ඇතුළට ගිහිල්ලා ඒකේ භාෂා 3ක් තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. ඔයාලට අවශ්‍ය විස්තර ටික දැනගන්න සිංහල මාධ්‍ය තෝරගෙන විස්තර ටික කියවන්න. කියවලා ඔයාලගේ සුදුසුකම් වලට ගැලපෙනවද කියලා බලන්න. ඊට පස්සේ ආපස්සට ආපහු ක්ලික් කරාම ආය යටින් තියෙනවා අදාළ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන කමියුනිකේෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අයදුම් පත්‍රය ගන්න. ඒක තමයි මම හිතන්නේ ලේසිම විදිහ. දැන් නිතර මම ඒක කියන නිසා මම හිතුවා ඒක මගේ අඩුපාඩුවක්ද දන්නේ නැහැ. ඒ නිසා තමයි මම අද වීඩියෝ එක පටන් ගනිද්දි මේ ගැන කියන්න හිතුවේ. අද ජූලි 31 තියෙනවා ගැසට් ගොඩක් අදත් මේ ගැන කතා කරගෙන යමු. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 140ක් තියෙනවා පුරපාඩු. 8යි 10 තමයි ක්ලෝසින් ඩේට් එක. එතකොට මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්ලා 19 දෙනෙක්ට, ඇසිස්ටන්ට් ලෙක්චරර්ස්ලා 65 දෙනෙක්ට, ඒ වගේම accounts technician, driver, deputy general director වගේ තවත් vacancy කිහිපයක් තියෙනවා ඒකේ. සුදුසුකම් තියෙන්නේ O level, A level සහ others. ඒ කියන්නේ මේ එක රැකියාවට අනුව ඔයාලගේ සුදුසුකම් වෙනස් වෙනවා. ඊට පස්සේ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ තියෙනවා සිවිල් ඉංජිනියර්, ඉංජිනේරින් ඇසිස්ටන්ට්, account ඇසිස්ටන්ට්. එතකොට 8.2 තමයි ක්ලෝසින් ඩේට් එක. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ පර්සනල් ඇසිස්ටන්ට් ටු චෙයාර්මන්, මේසන්, මෝටර් මැකැනික්, ඉලෙක්ට්‍රීෂියන් වගේ තවත් වර්කන්සි කිහිපයක් තියෙනවා. 8.3 තමයි ක්ලෝසින් ඩේට් එක. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවුස් එඩිටර් වර්කන්සි එකක් තියෙනවා. 8.17 තමයි ක්ලෝසින් ඩේට් එක. අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය 8.17 තමයි ක්ලෝසින් ඩේට් එක. මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්, සෙක්‍රටරි ඔෆ් චෙයාර්මන් ඇන්ඩ් ඩිරෙක්ටර්, ඩ්‍රයිවර්. එතකොට මේ වර්කන්සි වලට O level, A level and others තමයි සුදුසුකම් තියෙන්නේ. ලේක් හවුස් සමාගමේ ඇසිස්ටන්ට් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්, හෙඩ් ඔෆ් IT මේ වර්කන්සි දෙක තියෙනවා. 8.2 තමයි ක්ලෝසින් ඩේට් එක. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සේල්ස් ප්‍රමෝෂන් ඔෆිසර්, චීෆ් ඉන්ටර්නල් ඔඩිටර්, ඩිරෙක්ටර් වගේ වර්කන්සි තියෙනවා. 8.13 තමයි ක්ලෝසින් ඩේට් එක. A level and others තමයි ක්වොලිෆිකේෂන්. කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ තනතුරු දෙක තියෙනවා. 8.10 තමයි ක්ලෝසින් ඩේට් එක. ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේල්ස් එක්සිකියුටිව් තියෙනවා. 8.2 තමයි ක්ලෝසින් ඩේට් එක. කොමර්ෂල් බැංකුවේ ඉන්ටර්න්ෂිප් තියෙනවා. O level සහ A level රිසර්ච් බලාපොරොත්තුවෙන් ඉන්න අයට දිවයින පුරාම තියෙනවා. කිතුල් සංවර්ධන මණ්ඩලයේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔෆිසර්, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඇසිස්ටන්ට්, ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර්, account officer, general manager, assistant deputy manager වගේ තවත් වර්කන්සි කිහිපයක් තියෙනවා. O level සහ එතනින් පරිබාහිර තමයි සුදුසුකම් විදිහට සැලකන්නේ. 8.12 තමයි ක්ලෝසින් ඩේට් එක. ඊට පස්සේ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියට මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් හොයනවා. 8.12 තමයි ක්ලෝසින් ඩේට් එක. අවම සුදුසුකම උසස් පෙළ. විශ්වවිද්‍යාලයේ ලැබ් ඇටෙන්ඩන්ට්, සිකියුරිටි ගාඩ්, මේසන් පුරපාඩු තියෙනවා. එතකොට O level, A level සහ අනිත් සුදුසුකම් මේ පුරපාඩු සඳහා බලපානවා. 8.3 තමයි ක්ලෝසින් ඩේට් එක. මේ දෙකම මට කතා කරන්න හිතුණා. මේ ගොඩාක් නංගිලා මල්ලිලා මේ O level වලින් පස්සේ රස්සාවක් හොයන නංගිලා මල්ලිලා මට මෙසේජ් දාලා තියෙනවා. මේ අක්කේ මම O level කරා, මේ මගේ රිසල්ට් එක මට A level කරන්න බෑ, මට මොන වගේ ජොබ් එකක්ද කරන්න පුළුවන්, මම මොනවද අනාගතේදී කරන්න ඕනි කියලා. මම ගොඩාක් අයට පෞද්ගලිකව කිව්වා O level වලින් පස්සේ අනිවාර්යයෙන්ම තව දේවල් ඉගෙන ගන්න එක නතර කරන්න එපා කියලා. මොකද ගොඩාක් නංගිලා මල්ලිලාගේ රිසල්ට් තියෙනවා. මේ හොඳ රිසල්ට්, හොඳට උසස් පෙළ කරලා සමහර අයට කැම්පස් පවා යන්න පුළුවන්. ඒ තරම් හොඳ රිසල්ට්. සමහර අයගේ ගණන් විතරයි අඩු රිසල්ට් එකක් තියෙන්නේ. ඒත් එයාලා තව පාරක් try කරොත් එයාලට ඉස්සරහට යන්න පුළුවන්. බැරි නෑ. ඉතින් අර එහෙම අය ඉගෙන ගන්න එක නතර කරන එක හරි අපරාධයක්. ඒ නිසා මම එයාලට පුන පුනා කිව්වා
ඉගෙන ගන්න එක නතර කරන්න එපා කියලා මමත් ඔයාලගේ වයස පහු කරලා ආවේ. එතකොට මමත් O level වලින් පස්සේ හිතුවා මේ මම මොකක් හරි රස්සාවක් කරන්න ඕනේ. මේ දැන් ගෙදර අයට මේ බරක් වෙන්න බෑ. මේ මම කීයක් හරි හම්බ කරන්න ඕනේ. කොහොම කියලා හිතාගෙන මේ මම ගමේ පුංචි බබාලට ශිෂ්‍යත්ව ක්ලාස් කරා. එතනින් තමයි මම පටන් ගත්තේ රැකියාවක් කරනවා කියන එක. ඊට පස්සේ මම කල්පනා කරා A level කරලා කැම්පස් ගිහිල්ලා තව වැඩිපුර ඉගෙන ගත්තට පස්සේ මට මීට වඩා ගොඩක් හම්බ කරන්න පුළුවන්. මට මීට වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. අන්න ඒ සිතුවිල්ලත් එක්ක තමයි මම උසස් පෙළ කරා. ඊට පස්සේ කැම්පස් ආවා. දැන් අදටත් මම ඉගෙන ගන්නවා. හොඳම උදාහරණය තමයි මේ මගේ උපාධිය තියෙන්නේ සෞන්දර්ය පැත්තේ. හැබැයි මගේ ජොබ් එක්ස්පීරියන්ස් ඔක්කොම තියෙන්නේ මීඩියා, ඩිජිටල් මාකටිං, සෝෂල් මීඩියා ඒ සයිඩ් එකේ. ඉතින් උපාධියට අමතරව අලුත් දේවල් ඉගෙන ගත්ත නිසා තමයි අද බය නැතුව මම මේ විදිහට වැඩ ගොඩක් කරන ගමන් ජීවිතේ ඉස්සරහට යන්න try කරන්නේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලා ඉගෙන ගන්න දේට අමතරව තව අලුත් දේවල් ඉගෙන ගන්න. ඔයාලා මොකක් හරි දැන් අපි හිතමුකෝ ඔයා චෙක් කෙනෙක් වෙන්න ආසයි කියලා. ඊළඟ ඉගෙන ගන්න. ඒකේ යන්න පුළුවන් උපරිම දේවල් ඉගෙන ගන්න. නැත්තම් ඔයාලා දැන් රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා කාලයක් ගියාට පස්සේ ඔයාලටම හිතේ අනේ අපරාධේ මට ඒ කාලේ ඉගෙන ගන්න තිබුණානේ. මට සස්පෙල කරලා විශ්වවිද්‍යාලය යන්න තිබුණානේ. අපරාධේ මම මේ chance එක මිස් කරගත්තා කියලා. මොකද මම ගොඩාක් ලොකු ආටිස්ලා මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ඉන්ටර්විව් වලදී කියනවා අපරාධේ මම ඉගෙනීම අතහැරියේ මම කරපු ලොකුම මෝඩකම. මම අදටත් හැමෝටම කියනවා ඉගෙන ගන්න එක නතර කරන්න එපා කියලා. අර ඉගෙනීමේ වටිනාකම තේරෙන කාලයක් එනවා. එතකොට ඔයාලට අපරාධ කියලා හිතේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න එක නතර කරන්න නැතුව දැන් මේ ඉඳලම ඉගෙන ගන්න මහන්සි වෙන්න. මම හැමදාම කියනවා වගේ ඉගෙනීම කියන්නේ අත්තක. ඔයාලගේ අත්තක ශක්තිමත් වෙන තරමටම ඔයාලට ගොඩාක් දුර පියාඹන්න පුළුවන්. බය නැතුව පියාඹන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ඉගෙන ගන්න එක නතර කරන්න එපා. අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. අනිත් කාරණාව තමයි මම මේ ජොබ් හොයාගන්නේ එක ගෲප් වලින් බලලා මම හැමතිස්සෙම මේක කියනවා. මොකද මම වගේම තව ජොබ් හොයන අය වෙනුවෙන් තමයි මම මේ ජොබ් වැකන්සි අරගෙන ඉන්නේ. මේ ඉතින් මේක ගොඩක් අයට උදව්වක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අය ඇප්ලයි කරලා බලන්න. මමත් මේකෙන් දැන් කිහිපයකටම ඇප්ලයි කරනවා. කලිනුත් ඇප්ලයි කරා සහ මේ වලිනුත් ඇප්ලයි කරනවා. ඔයාලා වගේම මමත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජොබ් එකක් ලැබෙයි කියලා. හැමදාමත් වගේ මම අනිවාර්යෙන්ම ඊළඟට එන වැකන්සි ටිකත් අරගෙන එන්නම් ඔයාලට. හැමෝටම ජය වේවා.